සුබ දවසක් මිත්‍රවරුනි. ඉතින් මගේ channel එකේ පළවෙනි ඩේ බ්ලොග් එක තමයි මේක. ඉතින් බ්ලොග් එකක් දාන්න ඕන කියලා හිතුණා. යාළුවෙක් කෙනා කිව්වා දෙයත් එක්ක පොඩි රවුමක් යන්න කියලා තමයි බලන්නේ. ඉතින් මගේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඩේ බ්ලොග්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර දවසක් ෂෝට් වීඩියෝ තමයි දැම්මේ. ඉතින් මම ලොං වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මට පුළුවන් විදියට. ඉතින් අද ඔන්න වීඩියෝ එකක් අරන් ආවා ඔයගොල්ලන්ට බලන්න. ඉතින් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා දිගටම එකතු වෙන්න. එහෙනම් අපි set වෙමු වීඩියෝ එකේ. ඉතින් කට්ටිය මම යාළුවා ගන්න ගෙවල් ගාවට ගියා. ඉතින් යාවත් අරගෙන ඉතින් කට්ටිය දැන් අපි ඔය අරාවත්ත පාරේ 44 යන ගමන් තමයි ඉන්නේ. 44 ගිහිල්ලා මහියංගනට යනවා. ඉතින් අපි යන්න හිතාන ඉන්නේ බතලයායේ අසපුවට. ඉතින් මහමේ වුණාවේ අපි අද යන්න කියලා ප්ලෑන් කරගෙන හිටියේ නෑ. උදේ හිතුණා පොඩි රවුමක් දාලා එන්න ඕන කියලා වීඩියෝ එකක් ගන්න ඕන කියලා. ඉතින් මම යාළුවට කතා කරා. ඉතින් එයාත් යන් කියලා කිව්වා. ඉතින් යාළුවා තමයි බයික් එක අරන් යන්නේ. මට වීඩියෝ එක ගන්න ඕන හින්දා. ඉතින් අපි යමු යන ගමන් කතා කරමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් මිත්‍රවරුනි දැන් අපි මහියංගන ටවුන් එක කිට්ටු කරලා තමයි ඉන්නේ. ඉතින් අද සෙනසුරාදා අනිවාර්ය දවසක් වුණාට මේ පාරේ වාහන හැමත් සෑහෙන අඩුයි. වෙනදට නම් වාහන ගොඩක් තියෙනවා අනිවාර්ය දවස්වලට. ඉතින් අපි අසපුවට ගිහින් බලමු අසපුව මොන වගේද කියලා. ඉතින් මම නම් මීට කලින් ගිහිල්ලාම නෑ. ඉතින් යාළුවා කියපු නිසා තමයි බතලෑ අසපුවට යන්න යන්නේ. ඉතින් අපි ගිහින් බලමු අද අසපුවේ සෙනග ඉඳීද අසපුව මොන වගේද කියලා. ඔන්න යාළුවනේ අපි මහියංගන ටවුන් එකට දැන් තමයි ආවේ. ඉතින් දැන් ඔන්න ඔතන ඉස්සරහින් අපි හරවලා කෙලින්ම දාගන්නේ බතලේ ආය පාරට. ඉතින් වෙනස්ම අත්දැකීමක් මේ විදිහට වීඩියෝ කරගෙන යනකොට වටපිටාව බල වාහන එනවා බල ඉතින් දැන් අපි බතලේ ආය පාර දිගටම යනවා. ඔව්නේ. කියන්නේ දැන් පාරවල් ඔක්කොම හදලා තියෙන්නේ. ටිකක් හිමිටයක්. අපි බතලයාය රවුන්ඩ් බෝට් එකේ හරවලා දැන් මේ අතුරු පාරකින් දාලා මේ අසපුව පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගාන්න මේ පාර ලස්සනයි ඉතින්. දෙල්ලායක් තියෙන්නේ. ඉතින් මේ පාරේ ටික දුරක් යන්න ඕන කියනවා. අපි ගිහලා බලමු. මම නම් ෆස්ට් ටයිම් තමයි යන්නේ මේ බතලයි අසපුවට. මල්ලි මේ පාරනේ අසපුවට යන්නේ. හරි මල්ලි. ඉතින් මේ දෙපැත්තෙම තියෙන්නේ ඩාය. පොඩි කට්ටිය මොනවා ගන්නද? වුණාද? පිනාවනම් මාර වලස්සන ඇතුළු ගියොත් මේ ඇති පේන්නේ අසපුව. මම හිතන්නේ ඒකත් මේ අසපුවේ මොකක් හරි වෙන්නේ නැති.
ඉතින් මිත්‍රවරුනි අපි අසපුවට ආවා මේ දැන් ඇතුළට යන්න තමයි ලෑස්ති. ඉතින් හිතුවට වැඩිය නම් මාරම ලස්සනයි මේ වටපිටාව. මගේ බයික් එක ගාවනේ. ඔව්. ඉතින් අපි උඩහට ගිහිල්ලාම බලමු. හා එහා පැත්ත කැල්ල. ඔව් මේ වර තමයි අපි ගල් දුන්නේ. ආ ගල් දෙනු. මේවට ඔව්. මේ ටික අපි එනකොට හදාගන්න පුළුවන්. ඔය ආවමද? ඔව් මේ ආවමයි. අලියෝ දෙන්නෙක් ඉන්නවා. මම මීට කලින් නම් මේ අසපුවට ඇවිල්ලා තිබ්බෙම නෑ. අද තමයි ෆස්ට් ටයිම් ආවේ. ඉතින් මාරම ලස්සනයි. යාළුවත් වීඩියෝ කරනවා. ඉතින් අපි දෙන්න අද හිතුවත් නැති ගමනක් තමයි ආවේ. හිතාන් හිටියේ නෑ බතරෑ අසපුවට වෙයි කියලා. ඉතින් යාළුවා තමයි කිව්වේ මේ අසපුවට එමු කියලා. ඉතින් ආවා. මමත් කලින් ඇවිල්ලා තිබ්බේ නෑ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මේ වටපිටාව නම් මාරම ලස්සනයි ඇත්තටම කිව්වොත්. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.